රිදී පාට ඉරේලිය මුළු මිදුල පුරාම වැටෙන හරිම ලස්සන කදිම දවසක්. මල් හිටවණ්ඩයි වල් කලවණ්ඩයි පෝර දාණ්ඩයි අද නම් වැඩ ගොඩයි. ඔය ඔක්කොම අස්සේ මගේ බැරලිපේ කතන්දරේ ඔයගලන්ට කියලා දෙන්න ඕනනේ. ලස්සන කැක්ටස් පැල ටිකකුත් මං ගෙනාවා. ඒකත් හිටවන්න ඕනේ. මං කරන කුඩා වැඩක් වුණත් හිතේ සතුටින් ආස කරන ප්‍රිය කරන වටපිටාවක මට පුළුවන් උපරිම විදියට කරන්න මං පුළුවන් තරම් උත්සාහ කරනවා. ඇත්තම කිව්වොත් කරන වැඩේ ඇතුලේ ජීවත් වෙවි තෘප්තියක් ලබන්න ඕනේ හින්දාම ඔන්න මගේ බැරල් ලිපේ වතුර මුට්ටියකුත් තිබ්බා. පහුගිය දවසක හරි අහම්බෙන් මං පැලතවානකට ගියානේ. විශ්වාස කරන්න මෙච්චර කාලෙකට මංගේ තැන්වලින් ලස්සනම මල් එකතුව තිබ්බ එතන. විලි මට හිතුණ දවසක ඒ පැලතවාන මං ඔයගලන්ට පෙන්වන්න ඕනේ කියලා. මේ බලන්නකො රබර් ගස්වල ලස්සන වසන්තයට අලුතින් දළු දාලා. මං එදාගේ මෙන්න මේ පුංචි කැක්ටස් පපාලා ටික අරගෙන ඉන්න. ඒ හින්දා මං අනිත් මල් වර්ග නම් අරන් ආවේ නෑ. ඒ වුණාට මං හොඳට බලලා ආවේ. මගේ උද්‍යානයට එකතු කරගන්න ඕනේ ලස්සන පැල එතන තියෙනවා. මං දීප්තිමත් වර්ණ වලට කැමති මිනිස්සෙක්. ඉතින් මේ පාට පුංචි බාල්දි වල චූටි හැඩකාරයෝ ටික ඉඳලා මගේ ගේ ඇතුලේ තියෙන කෝටයා ටික සරසන්නයි මට ඕන වෙලා තියෙන්නේ. මාසයක් ඇහැක් කරලා නොබැලුවත් තමන්ගේ පාඩුවේ ජීවත් වෙන්නම හැදිලා ඉන්න මේ පුංචි පැටව් ටික මට කරදර කරන එකක් නම් නෑ. වැලි වැඩියෙන් කොම්පෝස්ට් අඩුවෙන් දාලා බඳුන් මිශ්‍රණයක් හදාගන්න කියලායි මට උපදෙස් ලැබුණේ. අපි බලමුකෝ. මං හැමතිස්සෙම මාව නලව ගන්න හේතු හොයා ගන්නවා. මගේ අතින් පැලවෙලා දළු දාලා මල් පිපෙන හුස්ම ගස් විතරක් නෙවෙයි. එක තාලේ එක පාට හරි ලස්සන කොළ තියෙන ජීවයේ පිරුණු මේ ගස්වැල් මගේ හොඳම යාළුවෝ වගේ. දවස ගානෙම මං යාළට ස්තුති කරනවා මගේ හිත නිවා ගන්න මට මේ දෙන සහයෝගයට. කෝ මගේ මේ චූටි පැටව් ටික. ඉතින් මට කියන්නකෝ ඔයාලට හිතෙන්නේ නැද්ද අම්මට උදව් වෙන්න ලස්සන පුංචි මිදුලක් හදාගන්න. ඉස්කෝලේ ඇරිලා පන්ති ඇරිලා ගෙදර එද්දී ඇතුල් වෙන්නේ ලස්සන හිත නිවන සුවදායි මිදුලකට නම් දවස් තිස්සේම හිතට දැනුණු වෙහෙස අතුරුදහන් වෙන හැටි ඔන්න ඔයාලටත් බලා ගන්න පුළුවන්. චූටි පැටවුන්ට ආරාධනාව කරන ගමන් මං හරි ගෞරවයෙන් අපේ මහත්තුරුන්ටත් ඒ යෝජනාවම කරන්න කැමතියි. නිවාඩු දවසක නෝන මහත්තයත් එක්ක එකතු වෙලා ලස්සන මල් ටිකක් මෙතුලේ වවා ගමුද? පුංචි රවුමක් ගිහිල්ලා මල් පැල ටිකක් අරන් ඇවිල්ලා දෙන්නදී මහල්ලු ළමයි ලපටියෙක් ඔය වැඩේ කරදි කොයිතරම් ලස්සනද? කතන්දර පොත්වලින් කොච්චර ලස්සන කතන්දර අපි ළමයින්ට කියලා දුන්නත් සජීවීව දකින මේ සුරංගනා කතා තමයි සදාතනිකව අපේ හිත තුළ තැන්පත් වෙන්නේ. මේ ලිප හදලා තියෙන හැටි ගොඩාක් දෙනෙක් ඇහුවනේ. ඔන්න බලා ගන්නකෝ. බැරල් එකේ හරහට එක කම්බියක් පාස්සලා පහළට තව කම්බි දෙකක් පාස්සලා ඔය පේන විදියට උඩින් රවුමකුත් හදා ගන්නවා. ඉස්සරහින් පොඩි කොටුවක් කපනවා. ආධාරකයක් විදිහට යකඩ කූරු දෙකක් මේ විදිහට පාස්සනවා. දැන් මේ තට්ටුව යකඩ කූරු දෙකෙන් තමයි රැඳිලා තියෙන්නේ. ඔන්න තවත් හොඳට බලා ගන්නකෝ. මේකේ අඩියටම කළු ගල් ටිකක් දාලා ඊට පස්සේ වැලි තට්ටුවක් දැම්මා. මේක ඇත්තටම බොහොම පහසුවෙන් හදාගන්න පුළුවන් ලිපක්. හැබැයි ඉතින් ඇතුළට දාපු පස් තට්ටුව හරි වැලි තට්ටුව හරි වැස්සට තෙමෙන්නේ නැති විදිහට උඩින් ආවරණය කරලා ඔය කැඩිච්ච සිවිලින් ෂීට් එකකින් වගේ ආවරණය කරලා තියාගන්න ඕනේ. නැත්නම් ඉතින් බැරල් එක දිරලා යනවානේ.
අද තමයි ගස්වලට පෝර දාන නියමිත දවස. සති දෙකෙන් දෙකට නියමිත විදිහට පෝර ටික වැටුණොත් ඉතින් පැල ටික සරුවට වැවෙනවනේ. ඊට කලින් මේ වල් ගස් ටික ගලවලා ඉන්න ඕනේ. මේවා කොච්චර ගැලෙව්වත් ආය ආය හැදෙනවා. අපි ඉතින් ආය ආය ගලවන්න ඕනේ. ඔයාලට මතකද මෙතන තිබුණේ පොල් ගහක් වට කරගත්ත විශාල මල් රවුමක්. ඉතින් මම ඒ ඔක්කොම ගලවලා දැම්මා. මෙතන දැන් තියෙන්නේ වර්ණ දෙකක එක්සෝරා, ඒක වටේට මෙන්න මේ වගේ රිබන් ග්‍රාස් එකක්. කාලෙන් කාලෙට පුංචි පුංචි වෙනස්කම් කරාම ගාඩන් එක නිතරම අලුත් වගේ මට හිතෙන්නේ. එන්නකෝ මෙන්න මේ ගස් ටික දැන් කප්පාදු කරන්න කාලේ හරි. ගස් අස්සේ එතකොට මේ වගේ පුංචි ගාඩන් පාර්ට්ස් වල ඉන්ටර්ලොක් අස්සේ පොඩි පොඩි පැල වැවුනම මේක පොඩක් අපිලිවෙල ගතියයිනේ. විවේකයක් ලැබුණාම ඒව ගලවලා අපි සුද්ධ කර ගන්න ඕනේ. තමන්ගේ ගෙදර මිදුලක් හදාගනිද්දී අපි සැලකිලිමත් වෙන්න ඕනි කාරණා කීපයක් තියෙනවා. ඒකින් විශේෂම කාරණය තමයි උද්‍යානයේ වෙනුවෙන් අපිට කැප කරන්න කොච්චර වෙලාවක් තියෙනවද කියන එක. සමහර පැල වර්ග තියෙනවා අපි ඒ තරම් රැක බලා ගන්නේ නැතිව හදන්න පුළුවන්. ඒත් තවත් පැල වර්ග තියෙනවා ඉතාම හොඳින් රැක බලාගෙන බෙහෙත් පෝර ටික දීලා පුංචි ළමයි වගේ හදන්න ඕනි පැල වර්ග. ඉතින් අපි අන්න ඒ වගේ නඩත්තු කරන්න ඕනි පැල වලින් මිදුල ලස්සන කරගෙන නඩත්තු කරන්න බැරි වුණොත්, ඒක කරන්න වෙලාවක් වෙන් කරගන්න බැරි වුණොත්, ඒක ස්මැරලා ගිහින් මුළු මිදුලම අවලස්සන වෙනවා. අනේ හින්දා Tamanට කැප කරන්න පුළුවන් වෙලාව ගැන හොද්දට හිතලා බලලා මිදුලට පැල තෝරගන්න ඕනේ. මගේ කොම්පෝස්ට් බින් එකේ හොඳ කොම්පෝස්ට් තියෙනවා. ගෙදරින් එදිනෙදා ඉවත් කරන එළවලු ලුණු පොතු දාලා තමයි මේ කොම්පෝස්ට් ටික හදාගත්තේ. වත්තට ගිහලා ගොටුකොළ ටිකක් හදාගෙන එනකන් මේක පොඩ්ඩක් අපි වේලින්ද තියාගමු. එළවලු කොරටුවේ මේ වාරෙට පස සූදානම් කරමිනුවෙන් ඉන්නේ. ඒත් ඉතින් මට ඕනේ වුණා මගේ පුංචි කුස්සිය පැත්තේ බටු පැල දෙක තුනක්, මිරිස් පැල, නිවිති පැල, ගොටුකොළ මුකුණු යන ටිකක් වවා ගන්න. වත්තේ විතරක් නෙවෙයි, ගේ ඉඩකඩ තියෙන පුංචි තැනක වවපුවාම ඒක හරි ලස්සන සිරියාවන්ත පාටක් එයි කියලායි මට හිතෙන්නේ. ඉතින් එන්නකෝ අපි වත්තින් ගොටුකොළ ටිකක් ගලවගෙන යමු. කුස්සියෙන් එළියට බැස්සාම මට තියෙන බොහෝම පුංචි පිළිකන්නක්, හරි පොඩි ඉඩක්. ඉතින් මම ඒක ලස්සනට තියාගන්න උපරිම උත්සාහ කරනවා. ඇත්තටම ඒක හරි හිත නිවන භාවනාවක් වගේ. කොම්පෝස්ට් බින් එකෙන් ගත්ත කොම්පෝස්ට් ටික නම් මේ වැඩේට අලුත් වැඩි, ඒක සැරත් වැඩි. ඒ හින්දා ඒක අවුවේ හොඳට වේලලා පස්සෙක කලවම් කරලා ගන්න ඕනේ. අපි මේ වැඩේට කඩින් ගෙනාපු කොම්පෝස්ට් පාවිච්චි කරමුකෝ ඉතින්. ඔන්න මගේ චූටි දුවල පුතාලට තවත් වැඩක් තියෙනවා. ගෙදර එළවලු චුට්ටක් වවා ගන්න අම්මට උදව් කරන්න ඕනේ. මේවා ඔයාලට කරන්න පුළුවන් වැඩනේ නේද? අනිත් එක පුතේ, ඔයාලගේ අතින් මේ වගේ දෙයක් කරද්දී ඒ පැල වැඩෙනවා දකිද්දි, ගෙදර කෑමට ඒව ගන්නව දකිද්දි උගලන්ට පුදුමාකාර ආත්ම තෘප්තියක් ඇති වෙනවා. නැන්ද මේ කරනවා වගේ පුංචි කොටුකොළ පැලයක් හිටවල බලන්නකෝ. දවස ගානෙම ඔයාට ඒකට සාත්තු කරන්න හිතෙයි. පුංචි දළු දාලා එද්දී ඒ දළු ටිකක් කඩලා ගොටුකොළ මිටක් අහුරක් කඩා ගනිද්දී, ඒක ගෙදර කෑමට ගනිද්දී ඔයාට නිකන් දිනුවා වගේ හැඟීමක් දැනෙයි. මං හැමදාමත් කියනවා අපිම තමයි අපිව නලව ගන්න ඕනේ. එහෙම නලව ගන්න සරල මාර්ග ඕනේ තරම් මේ සුබාදහම අපිට දීලා තියෙනවා. හැබැයි අපි හැමදේම අතහැරලා ඉතාමත් සංකීර්ණ පාරවල්ම තමයි තෝරගන්නේ. ඉතින් තව දවස් 7-8කින් ඔයාලගේ ගෙදරට ගොඩ වෙන අලුත්ම අලුත් අවුරුද්ද සුබම වේවා. කිරියෙන් පැණියෙන් ඉතිරේවා, සරුම වේවා, සාර්ථකම වේවා. ගෙහින් එන්න පරිස්සමින් සතුටින් ආදරයෙන් ආරක්ෂිතව ඉන්න.